ඔයාලා ඉතින් ඩේලි යූස් කරන WhatsApp එකට ඉතින් මේ පාර සුපිරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලා WhatsApp එකේ ඔයාලගේ පර්සනල් නම්බර් එක කාටවත් ෂෙයා කරන්නේ නැතුව ඔයාලටම කියලා යූසර් නේම් එකක් හදාගන්න අවස්ථාවක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් වීඩියෝ එක විනාඩියක්වත් ස්කිප් නොකර බලන්න, මොකද අවසානට ඔයාලා වැදගත් වෙන සුපිරිම දෙයක් කියන්න තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි, ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන ඉතින් ඔයාලගේ WhatsApp එකට යන්න ඕනේ. ඉතින් ඊට කලින් දෙයක් කියන්න, ඔයාලගේ WhatsApp එක අප්ඩේට් කරලා නැත්නම් මේක අප්ඩේට් කරගෙන එන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ පැත්තෙන් තියෙනවා ප්‍රොෆයිල් අයිකන් එක. ඉතින් මගේ නම් පෙන්නන්නේ ඒක. ඔයාලගේ සෙටින් වෙන්නත් පුළුවන්. හරි, ඊට පස්සේ ඒකේ පල්ලෙහාට අඩි මෙතන තියෙන account කියලා ඔප්ෂන් එක. අන්නේ account කියන ඔප්ෂන් එක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න තන your account කියන එක යටතේ තියෙන user name කියලා ඔප්ෂන් එක. අන්න ඒක ඔයාලා එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙන්න මෙතන තියෙන create user name කියලා. ඔයාලා අන්න එතන එකපාරක් ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාලට ඉතින් ඔයාලගේ නම මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන දෙනවා මගේ නම අනුජ කියලා. හරි, ඊට පස්සේ මෙන්න මේ වගේ මට එනවා ඉතින් error එකක්. ඉතින් ඒකෙන් කියන්නේ මගේ නමට numbers use කරන්න කියලා. හරි, ඊට පස්සේ මෙතන suggest කියන name එකෙනුත් ඔයාලා පුළුවන්. මම ඉතින් ඒක දුන්නා. ඔයාලා ඒකෙනුත් මෙන්න මේ විදිහට නම බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා මෙන්න මෙතෙන් type කරලාත් ගන්න පුළුවන්. හරි, ඉතින් මෙන්න මේ විදිහට නම්බර් එකක් යූස් කරාම මෙන්න මේ විදිහට හරියක් වැටිලා ඔයාගේ යූසර් නේම් එක සේව් කරගන්න කියලා කියනවා. ඉතින් ඔයාලා එතන සේව් කියන එක එකපාරක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ යූසර් නේම් එක බලා ගන්න හැකියාවක් තියෙන්නේ. හරි, ඉතින් දැන් ගොඩක් වෙන ප්‍රශ්නයක් තමයි ඉතින් ෆෝන් නම්බර් එක නම් ඉතින් සර්ච් කරලා හොයාගන්න බෑ. ඒ වුණාට මේ යූසර් නේම් එක ඉතින් ඕන කෙනෙක්ට ඉතින් සර්ච් කරලා හොයාගන්න පුළුවන් ලේසියෙන්. අන්න ඒක ගැනත් හිතලා WhatsApp එක ඒකටත් විසඳුමක් WhatsApp එකම දීලා තියෙනවා. ඔයාලා ඉතින් ආයි WhatsApp එකට යන්න ඕනේ. ගිහිල්ලා සෙටින් වල ගිහිල්ලා යූසර් නේම් එක හදපු තැනටම යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන යූසර් නේම් එක ඔයාගේ තියනවා බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන contact me by user name කියලා ඔප්ෂන් එක. අන්න ඒකේ ඔයාලා එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියනවා බලා ගන්න පුළුවන් everyone කියලා එකකුයි people also know my key කියලා එකකුයි. ඉතින් මෙතනදී ඔයාලා everyone කියන එක දාලා තිබ්බොත් ඉතින් හැමෝටම search bar එකේ search කරපු ගමන් ඔයාලව ලේසියෙන්ම contact කරගන්න පුළුවන්. දැන් බලමු මේ දෙවෙනියේ තියෙන එකෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට මෙන්න මේ විදිහට එක ටච් එකකින් යන්න පුළුවන්. හරි, ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ අංක 4ක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් මේක වෙනස් කරගන්නත් පුළුවන් මෙතන get different key කියන එකෙන්. ඊට පස්සේ ඒක එකපාරක් ටච් කරලා පස්සේ මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් මම මේක මේ විදිහට තියාගෙන ඔයාලා මෙතන save key කියන එක එකපාරක් දෙන්න පුළුවන්. හරි, ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා. මේකේ වෙන දේ සරලවම කිව්වොත් ඉතින් ඔයාලා වඳුරන්නේ නැති කෙනෙක්ට සර්ච් බාර් එකේ ඔයාලගේ යූසර් නේම් එක විතරක් දීලා ඔයාලව හොයාගන්න බෑ. මොකද මෙන්න මේ කෝඩ් එකත් ඒ වෙලට ඉල්ලනවා. හරි, ඉතින් දැන් ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් ඇයි WhatsApp එක මෙන්න මෙහෙම අප්ඩේට් එකක් දුන්නේ කියලා. ඉතින් මේක වෙන්න ලොකුම හේතුව තමයි ඉතින් ප්‍රයිවසි එක. ඉතින් තව මේකෙන් unknown people වලට direct access අඩු වෙනවා. තව ඉතින් ඔයාලට එන ස්පෑම් මැසේජ් කෝල් ඒවෙන්ද chance එක ගොඩක්ම අඩු වෙනවා. ඉතින් මේ අප්ඩේට් එකෙන් ඉතින් දුක හිතෙන කාරණාවක් තියෙනවා ඉතින් කියන්න. ඉතින් මේක තාම fully release වෙලා නැහැ. ඉතින් ඔයාලට තාම සර්ච් කරලා යූසර් නේම් එකක් හොයාගන්න අවස්ථාවක් නැහැ. ඉතින් තාම ඉතින් මේ අප්ඩේට් එක ඉතින් සමහර යූසර්ස්ලාට ඉතින් දැම්ම ලැබෙන්නත් පුළුවන්. සමහර යූසර්ස්ලාට තව සති දෙකකින් තුනකින් ලැබෙන්නත් පුළුවන්. ඉතින් මම ඒ ගැන අප්ඩේට් එකක් ඉතින් ඒක ලැබුණ ගමන් අරගෙන එන්නම්. ඉතින් හරි, ඉතින් වීඩියෝ එකේ මුලදී මම කිව්වනේ වැදගත් දෙයක් කියන්න තියෙයි කියලා ඔයාලට. අන්න ඒක කියන්න තමයි දැන් යන්නේ. ඉතින් ඒ තමයි මම CapCut මොබයිල් ඇප් එක ගැන ඉතින් ඉස්සරහට වීඩියෝ ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝ කට්ටිය බලයි කියලාත් හිතෙනවා. ඉතින් හරි, ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවර වෙන්නේ. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා
බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න මේ වගේ වටින වීඩියෝ දැම්මක මම බලන්න. ඔයාලාට ඉතින් මේ අප්ඩේට් එක ගැන මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට ඕන වීඩියෝ එකක් තියෙනම් පල්ලෙහාන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.